පාවිච්චි කරන ඝනයක් බවට පත් කරනවා. මොකද x ඝනය ධන 1යට x ඝනය අගය හොයන්න තියෙනවා. මෙන්න මේක ප්‍රසාරණය ලියනවා. ඝනයක්නේ. මොකද්ද x වල එතකොට සංගුණක රටාව වෙන්නේ? මේ ද්විපද ප්‍රකාශනයේ ඝනය තියෙන්නේ. ඒක සංගුණක රටාව ලියනවා 1 3 ධන 3 ධන 3 ධන 1 සමානයි 5 ඝනය කීයද 125යි නේ. උතර බලන්න x එක ගුණ කිරීම x වල ඝනයෙන් පටන් ගන්න. පළවෙනි පද x වල ඝනය මේක ගුණ කිරීම x වල දෙවෙනි බලය ගුණ කිරීම x වල 3 2 1 ගුණ කිරීම x වල බිඳුව. ඔහොම ලියා ගන්න. ඊට පස්සේ ආය ගුණ කරනවා ධන 1ට x. ඒකේ බිඳුවෙනි බලේ ඉඳලා 1ට x වල බිඳුවෙනි බලේ ගුණ කිරීම 1ට x වල පළවෙනි බලේ. දෙවෙනි බලේ 1ට x වල තුන්වෙනි බලේ. දැන් මේක සුළු කරන්න. 1ට x වල බිඳුවෙනි බලය කියන්නේ 1යි. 1 x ඝනයෙන් ගුණ කරාම x ඝනයමයි. 3යි x වර්ගය අපි මෙහෙම ලියමු. ගුණ කිරීම මේ ඔක්කොම ධන සංඛ්‍යා. 1 පළවෙනි බලය 1යි. x වල පළවෙනි බලය x. ඊට පස්සේ මේ 1ට x වර්ග කරලා මේකෙන් ගුණ කරන්න ඕනේ. එතකොට ධන 3යි x ගුණ කිරීම 1 වර්ගය 1යි. x වර්ගය x වර්ගයමයි. x වර්ගය ලියමු මෙහෙම කියලා. x වල බිඳුව 1යි 1 ඝනය 1යි ඔක්කොම ධන සංඛ්‍යා x වල ඝනය. ඔයගොල්ලෝ ගාන හදලා නේ තියෙන්නේ. මේ x කැපිලා යන උඩේකට යට එකක්. මේ උඩේට යට x කැපිලා යනවා. තුනයි x 3 වරකේ 3ට x ධන 1ට x ඝනය සමාන 125යි. දැන් x ඝනය ධන 1ට x මේ ළඟින් ලියා ගන්න. ඔඩ ඊටමදි මෙන්න මේ දෙන්නගෙන් මහා පොදු සාධකය වෙන 3 ගන්න එළියට හොඳට බලාගෙන වැඩේ කරගන්න. 3x ධන 3ට x වලින් 3 එළියට ගත්තාම ඉතින් 3 එළියට ගත්තාම x ධන මේකෙන් 3ක් එළියට ගත්තාම මේක ගුණ කිරීම 3 තියෙන්නේ. 3 එළියට ගත්තාම 1ට x සමාන 125යි. අඩුපාඩුවක් තියෙනවා හදාගන්න. එතන ආදේශ කරන්න ඕනේ ධන 3යි මේ x ධන 1ට x ධන 1ට x කියන්නේ 5යි. දෙපැත්තෙන්ම 15ක් අඩු කරන්න. 125න් 15ක් අඩු කරන්න. x ඝනය ධන 1ට x ඝනයේ අගය වෙන්නේ 110යි. හොඳ ගානක් මේ වගේ ගණන් හදලා පුහුණු වෙන්න.